අනේ මේ මිනිස්සු ඔය පත්තරේ පැත්තක දාලා ටික මූණකට හොද ගන්නකො අර ළමයා දැන් එනවත් ඇති. ඔන්න එකෙක් ආපු දෙන් මම මේ රටේ තොටේ විස්තරයක් බැලුවේ. රටේ විස්තර වැඩක් නැහැ. ගෙදර විස්තර බලා ගන්නකො. අද එන ළමයා හරිම වැදගත් පවුලකලු. ඉංජිනේරුවෙක්ලු. අනේ අම්මේ මට බෑ ඔය මනමාලියෝ ඉස්සරහා පූසා වගේ ඉන්න. මම අද ජීන්ස් එකක් ඇඳගෙන එන්නද? විකාරද ළමයෝ? ඔය සාරිය හොඳයි. පිස්සු නොකර ඉන්නවා. දැන් ඒ ළමයා එනවත් ඇති. සිරිපාල අර ළමයා ආවා. දැන්වත් පිළිවෙලකට කතා කරනවා. තමුසේ ඉන්නවකෝ මම ගානට කතා කරන්න. අම්මෝ කොල්ලනම් පේන විදිහට මාර හැන්සම් වගේ. ආයිබෝන් අංකල් ආයිබෝන් ආන්ටි. ආයිබෝන් පුතා ආයිබෝන්. එන්න ඇවිත් වාඩි වෙන්න. පුතාට මහන්සිත් ඇතිනේ. දුවේ මේ එන්නකො වතුර එකක් අරගෙන. ඇත්තටම මම හිතුවේ නෑ මට මේ තරම් සලකයි කියලා. ගොඩක් අය වතුර වීදුරුවක්වත් දෙන්නේ නැහනේ. අපෝ නෑ පුතා. අපි එහෙම මිනිස්සු නෙවෙයි. ඉතින් පුතා දැන්ට රස්සාව විදියට මොකද කරන්නේ? මම දැනට අන්ලිමිටඩ් සිම් කම්පැනියේ වැඩ හොඳ පඩියක් හම්බෙනවා. ඉතින් පුතා ඉදිරි බලාපොරොත්තු එහෙම කොහොමද? බලාපොරොත්තු හැම ගෙදරකටම ගිහින් හොඳ කනෙක්ෂන් එකක් හදලා දෙන එක තමයි. අම්මේ එයා ටිකක් හොඳයි වගේ නේද? කනෙක්ෂන් හදනවා කිව්වේ පවුල් සම්බන්ධතා ගැන වෙන්නේ නැති නේද? පුතා අපේ දුවට කැමතිද? ඔව් ඉතින් නංගි ලස්සනයි. හැබැයි ඉතින් මට ලස්සනට වඩා වැදගත් වෙන්නේ සිග්නල් තියනවද කියන එක තමයි. සිග්නල් ගර් කියන්නේ කේන්දරේ ගැලපෙනවද කියලා බලන එක වෙන්නේ නැති නේද? අපේ හොඳ තැනකින් කේන්දරේ බලවා ගමු. නෑ ඇන්ටි. මම බැලුවේ මේ වහලේ උඩට නැග්ගොත් මීට වඩා හොඳයිද කියලා. මොකක් වහලේ උඩට නගින්නේ ඇයි? හතරමායින් බලන්නද? ඒවට කලින් බැදලා ඉන්නවා. මේ නංගිමනේ මට කෝල් කරලා කිව්වේ ගෙදරට ඇවිල්ලා බලලා යන්න කියලා. මම කවද්ද ඔයාට කෝල් කළේ? මම ඔයාව දැක්කෙත් අදමයි. ඇයි නංගි? ඔයා උදේ කතා කරලා කිව්වේ ආයෙ ඉක්මනට එන්න. රාවෙදි ස්ලෝ වෙනවා මුකුත් කරගන්න බෑ එපා වෙනවා කියලා. මම මේ කතා කළේ Wi-Fi කැඩිලා කියලා ඉන්ටර්නෙට් හදන කෙනාටනේ. මොකක්? එතකොට මේ ආවේ මනමාලයා නෙවෙයිද? මනමාලයා පිස්සුද අංකල්? මම මේ අන්ලිමිටඩ් කම්පැනියේ ඉන්ටර්නෙට් රවුටර් එක හදන ටෙක්නීෂියන්. මම බැලුවේ මේ කට්ටිය මාව පුටුවක වාඩි කරවලා වතුරක් දීලා මගේ විස්තර අහන්නේ ඇයි කියලා. මම හිතුවා කස්ටමර් සර්විස් වලට සලකන විදිය වෙන්නේ නැති කියලා. යකෝ මම හිතුවේ මූ ඉංජිනේරුවෙක් කියලා උඹ වගේ එකෙක් මගේ දුව කසාද බදින්න හිතුවා මදි. අනේ අංකල් තරහ ගියා නම් සෝරි. මනමාලයා එනකම් මම වහල උඩට වෙලා ඉන්නද? වහලේ උඩට නෙවෙයි. දුවපන් ගේට්ටුවෙන් එළියට සුමනාවති කොස්ස ගණින් අතක. කොල්ලෝ පොඩ්ඩක් ඉක්මනට ගේ ඇතුළට එන්නකෝ. ඇයි නෝනා? මේ හදිස්සිය සර් ගෙදර නැද්ද? මිනිහා වැඩට ගියා විතරයි. එයා එන්න රෑ වෙනවා. ඔයා ඉක්මනට එන්න. හරි නෝනා මම එන්නම්. අද නම් වැඩේ හරි දෙන්නම් ජම්බු. ඔයා දන්නවනේ කොල්ලෝ සර්ට දැන් වයසයි. සර්ට මේ වගේ දේවල් කරන්න හයියක් නැහැ. මම ඕන දෙයකට ඉන්නවනේ නෝනා. මටත් හිතුණා ඔයාට තමයි මේක කරන්න පුළුවන් කියලා මම try කළා. ඒත් තනියම බැරි වුණා. අනිවා නෝනා මට පුළුවන්. ඔයාට ෂුවර් නේද ඔයාට මහන්සි වෙන්න පුළුවන් කියලා? නෝනා මම යකෙක් වගේ වැඩකාරයෙක්. මට හොඳ පළපුරුද්දක් තියෙනවා. නෝනා කාමරේද මෙතනද කරන්නේ? මට කොතනත් ඔට්ටුයි. පිස්සුද කොල්ලෝ? කාමරේ බෑ එළියට ගිහින් කරන්නේ. අවුලක් නැහැ නෝනා. අපි යමු එහෙනම්. පිස්සුද කොල්ලෝ? මට වැඩ තියෙනවා. ඔයා විතරක් ගිහින් මේ පොල් ගෙඩිය ලෙලි ගහන් එන්න. මොකක් නෝනා පොල්ලෙලි ගහන්න? ඔව් කොල්ලෝ මම try කළා. ඒත් මට බැරි වුණා හොඳ කොල්ල වගේ ලෙලි ගහන් එන්න. මොකද මිනිස්සු ඔය කසාද සහතිකේ දිහා බලාගෙන කරන්නේ? මම මේ බැලුවේ මේකේ කල්ලිකුත් වෙන දිනයක් තියෙනවද කියලා. Oh my god! පැටියෝ ඔයා මට ඇත්තටම ආදරේද? අහු මැනික. මම ඔයාට මුළු හදවතින්ම ආදරෙයි. හදිස්සියවත් මම අද මැරුණොත් ඔයා මොකද කරන්නේ? අනේ එහෙම මූසල කතා කියන්න එපා. මට පිස්සු හැදේ. නෑ මම නිකමට අහන්නේ. ඔහෙම වුණොත් ඔයා වෙන කසාදයක් කරගන්නවද? පිස්සුදානේ.
කවදාවත් නෑ. ඇයි ඒ? ඔයා තනියම ජීවත් වෙන්න බය නැද්ද? බයක් නෙවෙයි අනේ. මට වෙන කොල්ලෙක් එපා. මම නැති වුණාම ඔයාට පාළු හිතෙයිනේ. අව් ඒක ඇත්ත. මට පාළු හිතෙයි. එහෙනම් ඇයි අනේ මැට්ටියේ වෙන කෙනෙක්ව බඳින්නේ නැත්තේ? ඒකට එකම එක විශේෂ හේතුවයි තියෙන්නේ. ඒ මොකද්ද? මට තියෙන ආදරේ නිසා නේද? නෑ අනේ. එහෙනම් මොකද්ද මැට්ටියේ හේතුව? මම මේ එකපාරක් කරපු මෝඩ වැඩේ ආයේ කවදාවත් කරන්නේ නැහැ කියලා හිතාගත්තා.